ඉතින් දැන් මේ අවදින කීකෙන් කියන්නේ දැන් බලපාන ආයතන සෙන්චරියක් ගන්නවා කිව්ව තාම ඉතින් මම හිතන්නේ 45ක් කරයි තාම තියෙන දැන් තව පහෙන් ඉතුරු ලකුණු ටික ඇයි කොහොමද මේ ආණ්ඩුවට සෙන්චරි ගහන්නේ මේගොල්ලෝ ඔක්කොම දාන්නේ මේ වයිට් බෝල් දාලා මේ අම්පයර්වත් අල්ලලා හරිද ලෙග් අම්පයර්වත් අල්ලලා මේ අපි ගහනේවටත් මුං අවුට් කරනවා හරිද දැන් අපි දැක්ක කොමසාරිස් තුමන්ලා තුමියන්ලා නේද මේ පැහැදිලිවම පනත තිබ්බම රහස් ඡන්ද වලට යන්නේ නැතුව නමෙන් කතා කරලා ඡන්ද තියන්න පුළුවන් කියලා. ඈ රහස් ඡන්ද වලට යන රහස් ඡන්ද කියන්නේ ඉතින් ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි මොන හරි වරදාන වරප්‍රසාද වලට ලක් වෙච්ච අය තමයි රහසේ ගිහිල්ලා අනිත් පැත්තට ඡන්ද දෙන්නේ. නැත්තම් ඉතින් කෙලින්ම බය නැතුව කියන්න පුළුවන් මම දෙන්නේ සමගි ජන බලවේගයට මම දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් වලට මම දෙන්නේ NPP එකට කියලා. දැන් අපේ කට්ටියක් දීලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ඒගොල්ලන්ට ඡන්ද දෙන අය මේ සුදු මිනිස්සු. ඒගොල්ලෝ ඡන්ද නොදෙන අය හොර මිනිස්සු. හරිද? එහෙම තත්ත්වයකට මේ අය දැන් මේ දේශපාලන මතවාදේ හදාගෙන තියෙන්නේ. Tamanට ඡන්ද දෙනවා නම් තල ගෝයාද කබර ගෝයාද දාලා නැහැ. මසට ගන්නවා. Tamanට ඡන්ද දෙන්නේ නැත්නම් ඌ තමයි කබර ගෝයා. ඉතින් ඒක නිසා පැහැදිලිවම දැන් මේ දේශපාලනය අද ප්‍රවෘත්ති බලනකොට එපා වෙනවා. ඒ මේ පළාත් පාලන ආයතන මරා ගන්න. ඉතින් මේ ආණ්ඩුව බලයට ආවේ සිස්ටම් චේන්ජ් කරනවා කියලා. අන්තිමට සිස්ටම් එක විනාශ කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. තිබ්බ සිස්ටම් එකක් නැහැ. දැන් නෝ සිස්ටම්. ඉතින් ඒ තත්ත්වයට අද රටපත් කරලා තියෙන්නේ මේ අය. මොකද ඒකට හේතුව මේ අය බලය ලබා ගැනීම සඳහා ඕන දෙයක් කරනවා. ඉතින් දැන් මේ එකතු වෙලා බලය ලබා ගන්න ආණ්ඩුව හදන්න නැහැ කියපු අය අද පොහොට්ටුවත් එක්ක එකතු වෙලා සභා පීඨවල තියෙන පොහොට්ටුවේ മന്ത്രിවරුන්ගේ සහයෝගයෙන් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා සමගි ජන බලවේගයේ മന്ത്രിවරුන්ගේ සහයෝගයෙන් සභා පීඨවල තියෙනවා පිල්ලයන්වත් මේ ගොඩට දාගෙන ආණ්ඩු හදලා තියෙනවා කුඩා ආණ්ඩු ඊට පස්සේ දෙමළ සන්ධානෙත් එකතු කරගෙන හදලා තිනවා බලාගෙන යනකොට ඉතින් අර සුම්බුන් එකතු කරගන්න මේ අය දක්ෂයි ඒකයි කියන්න තියෙන්නේ පුදුම සංහිඳියාව එතකොට හොර බොරු මර ඒකක්වත් නැහැ